හරියට අයිනකට කරත්ත පාර කියන්නේ Hi, welcome to my YouTube channel. දැන් වෙලාව උදේ 7:40යි. ඉතින් අපි ඉන්නේ පුසල්ලාව ටවුන් එකේ. මුලින්ම ATM එකට ගිහිල්ලා සල්ලි අරගෙන අපි ස්ටෑන්ඩ් එකට ආවා. මේ ෆ්‍රොටෝෆ්ට් කියන බස් එකේ තමයි අපි යන්න ඕනේ. මෙන්න මේ තියෙන shopping complex එක ඉස්සරහා තමයි බස් ස්ටෑන්ඩ් එක තියෙන පුසල්ලාව. 8ට තමයි බස් එක පුසල්ලාව ටවුන් එකෙන් පිටත් වෙන්නේ. අපි නගින්න ඕනේ ෆ්‍රොටෝෆ්ට් වලට යන බස් එකේ. ඉතින් බස් එකට ටිකට් එක රුපියල් 130යි. ඩෙල්ටාවේ පන්සල පහු වෙනකොට උඩ තියෙන ඩෙල්ටා ස්ටේට් එක පාර තමයි අපි යන්න ඕනේ. ඉතින් ඒ පාර මාරම ලස්සනයි. තේවත්තක් මැදින් තමයි යන්න තියෙන්නේ. මාරම ලස්සනයි. මේ පේන ස්කෝලෙත් එක්කම පල්ලෙහා පාරෙන් තමයි අපි ගැරන්ටි ගිනියල්ලට යන්නේ. ඉතින් ඒකේ vlog එකක් මං ගේන්නම්. මෙතන ඉඳන් මීටර් 600ක් තමයි පෙන්වන්නේ ඒ දියැලට. මාරම ලස්සනයි. ඉතින් අපි ඒකේ vlog එකක් බලමු. එතකොට මේ තියෙන කොත්මලේ ජලාශය බලන්න මාරම ලස්සනයි. ඉතින් ඒ view එක ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් අර යන්න අපි ආව බස් එක. ඉතින් අපි මෙතනින් තමයි බැස්සේ. මේ තියෙන දොර පාරත් එක්කම උඩට තියෙනවා පඩිපෙළක්. ඉතින් මේ පඩිපෙළේ උඩට ගියාම පරණ හොස්පිටල් එකක් හම්බ වෙනවා. අවුරුදු 11කටත් වැඩිය පරණ මේ හොස්පිටල් එකේ දැන් කඩයක් තියෙනවා. ඉතින් ඒකෙන් අපිට ඕන කරන කැම බීම ගන්න පුළුවන්. ඔන්න දැන් තමයි අපේ හයික් එක හරියටම පටන් ගන්න. ඉතින් මෙතනින් තමයි අපේ හයික් එක පටන් ගන්නෙ. කිලෝමීටර් ගාණක් අපි පයින් යන්න ඕනේ. මහන්සියක් දැනයි. ඉතින් ගිහින්ම බලමු. හයික් එකක් යද්දී ඉතින් මියුසික් එක නැතුවම බෑනේ. ඉතින් මියුසික් එකත් එක්ක මේ විදිහට යනවා කියන්නේ ඒක වෙනම වයිබ් එකක්. ඔන්න ළමයි මේ තියෙන view point එක තමයි අච්චර දුරක් ආපු මහන්සිය එකපාරින්ම නැති කරලා දැම්මේ. මේ view point එක නම් ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් අපේ හයික් එකේ එන්ඩිං පාර්ට් එකට ආවා. මේ තියෙන්නේ චැරියට් පාත්. ඉතින් චැරියට් පාත් කියන්නේ රාවණා රජුගේ කරත්ත පාර. රාවණා රජුෝ ඉන්දියාවේ ඉඳලා සීතා කුමරියව අරගෙන ඇවිල්ලා ලංකාවේ ලස්සන පෙන්නලා තියෙන මෙන්න මේ කඳු වැටින් කියලා ගොඩක් පුරාවෘත්ති තියෙනවා. ඇත්තටම මාරම ලස්සන පැත්තක්.
වැඩිපුරම ආස වුණේ මෙන්න මේ ප්ලේස් එකට. අම්මෝ ඒක නම් කියලා වැඩක් නෑ. ඇත්තමයි මාරම ලස්සනයි. කන්ද මුදුනටම ආවම බලන්නකෝ මාරම මීදුමක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට කන්ද උඩට එන්න පැයයි විනාඩි 10ක් 15ක් විතර ගියා. ඇත්තටම ඒ උඩට එන්න අර view point එක පහ වෙනවත් එක්ක මාර සීතලක් තිබ්බේ. එතකොට මෙතන මාරම නිදහස් මම ඔය මීදුම ගියාට පස්සේ view එක clear වුණාම තමයි මේ ටික ගත්තේ. මාරම ලස්සනයි. ඇත්තටම හිතට මාර නිදහස් මේ වගේ හයික් එකක් ආවම. මං සාමාන්‍යයෙන් හිතනවා වගේ හිච්චි හයික් එකකුත් නෙමෙයි. සුන්දරයි. හැබැයි හිතන තරම් ලේසි නෑ. ඒ වුණාට මාරම ලස්සනයි. අපි ඉතින් කන්ද බහැලා නම් දැන් ඉවරයි. තව දෙයක් කියන්න ඕන ළමයි. මේක පිදුරුතරාගල රක්ෂිතයට අයත් කොටසක්. කැම්පින් වලට ඉතින් සුපිරිම පොට් එකක්. ගිහින් බලන්න. ඇත්තටම ලස්සනයි. ඉතින් ඔයාලත් ගිහින් බලන්න. කිලෝමීටර් ගාණක් ඉතින් ඔය වගේ කන්දක් නගිනවා කියන්නේ ඒක මාරම වයිබ් එකක්. ඇත්තටම කොච්චර මහන්සි වුණත් උඩට ගියාම දැනෙන සතුට ඒක වචන වලින් කියන්න බෑ. ඒ තරම් ලස්සනයි. පහලට එද්දි 2:00 විතර වුණා. ඉතින් 1:50 බස් එක ගිහිල්ලා තිබ්බේ. ආය 4:00 තමයි බස් එකක් එන්නේ. ඒ නිසා ඉතින් අපි පයින්ම ආවා. ගිනියාල ළඟට එනකන් ඒ කියන්නේ අර ටැමිල් ස්කූල් එක ගාවට එනකම් අපි පයින් ආවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් දවස ගියුනේ. ඉතින් ළමයි තවත් ලස්සන තැනකින් හම්බ වෙමු. ගිහින් යන්න. Thank you for watching this video. Bye bye.